දැන් තව පාරක් කරනවද? ඔව්. අපිට කලින් සැරේ චුට්ටක් වැරදුනා. අපි දෙන්නම මේ ළඟ තියෙන ඒවා බලාගෙන හිතාගත්තා. හරියන්නේ නැහැ. හරි. දැන් අපි ආයෙ හිතාගෙන ආයෙ පටන් ගමු. මම නම් හිතුවා. මේ මයික් එක වැඩද කියලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න වේද? ඕන්න. ඔව් මම බැලුවා ඒක වැඩ. හා හරි. ඔක්නේ. පොඩ්ඩක් හිතන්න එපයි. හරි. හරිද? හරි. මම අහන්නේ. හරි හරි. ඔයා පණ තියනවද නැද්ද? පණ නැහැ. හරි මගේ අහන්න. ඔයාට පණ තියෙන දෙයක්ද නැති දෙයක්ද? පණ නැහැ. හරි. ඔයා මොන පාටද? පාටක් නැහැ. පාටක් නැහැ කිව්වද? පාටක් නැහැ ඉතින් මට. වතුරද? නැහැ. හරි ඔයා. ඔයා අපේ ගෙදර තියෙන දෙයක්ද? ඔව් අපේ ගෙදර තියෙනවා. පාටක් නැහැ කියනවාගේ සයිස් එක එතකොට? සයිස් එක එහෙම ඉතින් ඩිෆයින් කරන්න බෑ සයිස් එක. ඔය වතුර જાතියක්ද මොකක්ද? නෑ නෑ වතුර නෙමෙයි. ඇයි සයිස් එක ඩිෆයින් කරන්න බැහැ? ඉතින් තව ප්‍රශ්න කීයක් 3ක් විතර අහපන් මෙහෙම තියාගෙන ඔයාගේ වතුරද ඔයා වතුර ඩිෆයින් වතුර බයන මම වතුර කියලා හිතගෙන ඉවරක් කරන්න මගුල. මයික් එක කටකාවට තියාගෙන මගුල. දෙකින්ම හැරෙනවා. දෙපා වෙනවා ඉතින් මිනිත්තුන්ට. හරි හරි. මන්න කියන්නේ ආයෙ පාර මයික් එක ටෙස්ට් කරලා ඉන්න එපා. හරි. හරි. දැන් කවුරු ප්‍රශ්න අහන්න උඹ දැන් 8ක් විතර ඇහුවනේ මගුල. මට මේක අල්ලන් ඉන්නත් බෑ බම්රේද්ද. මම ආසම හැමදාම ආසම හිටියේ මෙහෙම වීඩියෝ එකක් කරන්න. ඒ නිවුස් කියන්න බලන්න. ඒකට මයික් එක අල්ලන් අපේ ගෙදර තියෙන දෙයක් කිව්වනේ. අපේ ගේ ඇතුලේ තියෙන දෙයක්ද එළියේ තියෙන දෙයක්ද? අපේ ගේ ඇතුලෙත් තියෙනවා එළියෙත් තියෙනවා. ඔයා බල්බ් එකක්ද? ඔයා වැස්සද? නෑ. හරි. ඔයාට උත්තර දෙන්න බෑද? හරි කියාම බලන්න ඔයා වැස්සද හරි. ඔයා අපේ ගෙදර තියෙනවද? අපේ ගෙදර තියෙනවා. ඔයා අපේ ගෙදරට අමතර වෙන කෙනෙක් නේද? අපේ ගෙදරට අමතරව වෙන ගෙවල්වලුත් තියෙනවා. ඔයා ප්‍රයෝජනවත්? පාට්ට ප්‍රයෝජනවත් දෙයක්. ඔයා ප්‍රයෝජනවත් වෙන්නේ මොනවද කියලා? හැම දෙයකටම ප්‍රයෝජනවත් වෙනවා. හැමදේ කතා කරන්න ප්‍රයෝජනවත් වෙනවද? කතා කරන්න ප්‍රයෝජනවත් වෙනවා. ටින් ටින් ටින්. ඔයාගේ සයිස් එකක් ඩිෆයින් කරන්න බෑ කිව්වනේ. සද්දයක් තියෙනවද කියලා අහන්නේ. මේ මේක වැදුනොත් නම් බුදු අම්මෝ වගේ කියවෙනවා. ඔව්. අකුණක් විදුලි කෙටිලා කිව්වා. අකුරක් විදිහට කිල්ලන්නේ නෙමෙයි. හැම ගෙදරටම වදින්නේ නැහැ නේ අකුරු. ඒ උඹලා පැත්තේ තමයි. නුවර පැත්තේ උන තමයි අකුරු වෙන ගන්නේ. ඔයා හැමදාම තියෙනවද ගෙදර? මේ සමහර වෙලාවට යනවා. ඈ? ඔව් මේ දවස්වල ළඟ ළඟ ගියා. ලයිට්? ලයිට් නෙවෙයි කරන්ට් එක. ලයිට් යන්නේ උඹලා පැත්තේ වල. ඒ උඹලා පැත්තේ ලයිට් ඇවිදිනවා. බල්බ් එක ඇවිදිනවා. මට ඒ වෙලාවේ ටක් ගාලා හිතට ආව බල්බ් එක හරි හරි මගේ එකට ළඟ කියලා. මං අල්ලන් හිටියා. හරි ඔකේ that's it bye.